හායි යාළුවනේ සියලු දෙනාටම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අද ඔයාලා තුලා ඉන්නේ ටෙක් විෂන් YouTube channel එකත් එක්ක. ටෙක් විෂන් YouTube channel එකේ පළවෙනි වීඩියෝ එක තමයි WhatsApp එකේ තියෙන tricks. නැත්තම් WhatsApp එකටම ආපු අලුත් රහස් ටිකක් ඔයගොල්ලන්ට කියන්න. ඉතින් තියෙනවනේ මුලින්ම අංකයකට මෙන්න මේ WhatsApp කියන application එක. ඉතින් WhatsApp හැමෝම ගාව තියෙන නිසා අපි කෙලින්ම යමු WhatsApp app එකට. ගියාන් පස්සේ මෙන්න මේ විදිහට මගේ group ටික තියෙන වගේම chat ටික තියෙන WhatsApp එකේ මුලින්ම කියන්න ආවේ මේකේ තියෙන රහස් මොනවද කියලා. ඒ කියන්නේ මේකේ තියෙනවා දැන් අපි online හිටපු වෙලාව හංගන්න පුළුවන්. ඒක හොඳ රහසක්. ඒ කියන්නේ මෙන්න මෙතන ගිහලා තිත්තුන්ට ගිහිල්ලා setting එකට ගිහිල්ලා මෙන්න මෙතන තියෙන මේ විදිහට ඔයාගේ නාමත් එක්ක account task notification storage and data help invite friend ආදී විදිහට තියෙනවා. මෙතන යන්න ඕනේ අපි account එකට. account එකට ගිහිල්ලා උඩින්ම තියෙනවා privacy කියලා එකක්. privacy එකෙන් අපිට පුළුවන් ලාට් සීන්. ඒ කියන්නේ අපි online හිටපු වෙලාව නැති කරන්න nobody දාලා නැත්තම් mic and tracks නැත්තම් everyone විදියට අපිට ලාට් සීන් එක පෙන්වන විදිහට හදන්න පුළුවන්. ඉතින් nobody දැම්මන් පස්සේ අපි online හිටපු වෙලාව අපි online ඉඳලා අන්තිමටම ඉවර වෙච්ච වෙලාව කාටවත් පෙන්වන්නේ නැහැ. ඒ වගේම profile photo එක තමයි profile photo එක සේව් කරපු නැති අයට පෙන්වන්න පුළුවන්. නැත්නම් සේව් කරපු my contacts අයට පෙන්වන්න පුළුවන්. නැත්නම් ඒකත් profile photo එක කට පේන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් ගොඩක් අය profile photo තමන්ගේ photo එක ආරක්ෂා කරගන්න ඕන හින්දා my contacts දාලා තියාගන්න ඕනේ. ඒ වගේම about කියලා කියන්නේ phone එකේ අනිකුත් දේවල්. ඔය account එකේ privacy එක මිතින් නිකන් nobody දාගන්න එක ගොඩක් හොඳයි. ඒ වගේම status දාද්දි තමන්ට කැමති කට්ටිය ස්ටේටස් එකෙන් සේව් කරලා තියන්න පුළුවන්. ඒ කියන්නේ my contacts expert නැත්තම් only share with කියලා මට ඕන නම් මෙන්න මේකෙන් අපිට කැමති කට්ටිය මේ විදිහට ටික්ස් කරලා හදාගන්න පුළුවන්. ඒ විදිහට තමයි මේ ගොඩක් privacy එකේදී ගොඩක් තියෙන රහස්. ඒ වගේම මේ groups ගියාන් පස්සේ ඒ groups පෙන්වන විදිහටත් everyone my contacts ඒ විදිහට හදාගන්න පුළුවන්. ඒ වගේම මගේ මේ බ්ලොක් කරපු contacts තියෙන ඒ වගේම live location එකත් මට මෙතනින් වෙනස් කරගන්න පුළුවන්. ඒ කියන්නේ තව කාට හරි location එකේ ඉන්න තැන share කරන්න මේකෙන් ලේසි. ඒව තමයි WhatsApp එකේ තියෙන අපිට නොපෙනෙන ගොඩක් රහස්. ඊළඟට ගියාන් පස්සේ මේ security එක ඒ WhatsApp සමාගමෙන් දීලා තියෙන security එක අපිට වෙනස් කරන්න නැතුව ඕනනම් තියාගන්න පුළුවන්. අපිට නම් එකක් change කරනවා නම් මෙතනින් change කරන්න පුළුවන්. මේ යන විදිහට next ඔබලා අපිට දැන් කැමති ෆෝන් නම්බර් එක ගහලා තිබ්බ ෆෝන් නම්බර් එක country code එකත් එක්ක අපිට ෆෝන් නම්බර් එක WhatsApp account එක අයින් කරන්න නැතුව අපිට change කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. අපි chats එකට ගියාන් පස්සේ අපේ මේ theme එක ඕනනම් අපි තියාගන්න පුළුවන්. අපේ WhatsApp wellpaper එක dark එක light විදිහට අපිට හදාගන්න පුළුවන්. ඒ වගේම wellpaper එකට අපිට කැමති විදිහට photos දාලා මෙතනින් කැමති විදිහට photos දාලා අපිට පාටක් color එකක් කැමති විදිහට අපිට දාගන්න පුළුවන්. ලස්සනට ඉතින් මේක සෙට් කරගත්තම හරි ලස්සනයි. ඉතින් ඒ වගේ ගොඩක් ට්‍රික්ස් තියෙන WhatsApp එකේ තව එක රහසක් ඔයගොල්ලන්ට කියන්න. ඒ තමයි අපිට ඕනේ නෝ ඒ group එකක් මේ chat එකෙන් හංගලා තියන්න. මොකක්කෝ කාරණාවකට අපිට group එකක් හංගලා තියන්න ඕන. අපි හිතමුකෝ මෙතන උඩින්ම තියෙන group එක මට හංගන්න ඕන. මෙන්න මෙතන තියෙන මෙන්න මේ icon එකේ එබුවම පස්සේ අපිට පුළුවන් ඒක හංගන්න. දැන් මේක නෑ. අපි මෙන්න මේ group එකත් ඒ විදිහටම හංගමු නේ. අන්න ඒ විදිහට අපිට පුළුවන් group එකක් එමුතින හංගලා තියන්න. පස්සේ මෙන්න මේ icon එක එබුවම පස්සේ මේ group එක අපිට ගන්න පුළුවන්. ඒ හැකියාව අපිට තියෙනවා. ඒ වගේම මේ group එකක අපිට ඕන නම් මේ notification sound එක අපිට අඩු කරලා තියන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඒ වගේම මේ group එකෙන් අපිට exit වෙන්න පුළුවන්. මෙහෙම add chat shortcut. ඒ කියන්නේ මේ group එක අපිට ඕන නම් එළියට ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට add chat shortcut කොම් පස්සේ ඒ group එක අපිට ඕන නම් එළියේ group ඒවා chat ඒවා අපිට ඕන නම් කැමති විදිහට ඒක එළියෙන් තියාගන්න ඉන්න පුළුවන්. කියන්නේ අවශ්‍යතාවයක ටග් ගාලා යන්න ඕන නම් මොකකට හරි අවශ්‍යතාවයක් වෙනවා අපිට එහෙම හදාගෙන ඉන්නේ හැකියාව තියෙනවා. ඉතින් ඒව තමයි ගොඩක් දුරට මේකේ තියෙන තාක්ෂණයේ මෙතනින් අපිට ඕන නම් මේ group හදන ආකාරය group එකකට 257ක් වෙනවනේ ගන්න පුළුවන්. මේ link device කියන එක මේ link device කියන එක ගොඩක් වැදගත්. ඒ කියන්නේ අපේ phone එක අපේ WhatsApp account එක තාම මොකක් හරි
ලැප්ටොප් එකකට PC එකකට ෂෙයා කරලා සම්බන්ධ කරන්න ඕන නම් මේ link device කියන එකෙන් තමයි යන්න ඕනේ. ඉතින් එතන තියෙන use WhatsApp on other devices කියලා. ඉතින් ඒ කියන්නේ අපිට මොකකට හරි එකකට සම්බන්ධ වෙන්න ඕනේ හැකියාව තියෙනවා කියලා. එතකොට මෙන්න මේ link device එකේ ඉබුවන් පස්සේ අපේ කොම්පියුටර් එකත් එක්ක මේ කොම්පියුටර් එකේ තියෙන ස්කෑන් කරලා QR කෝඩ් එක ස්කෑන් කරන්න පුළුවන් මෙන්න මේ විදිහට ආකාරයට. ඉතින් අන්න ඒ විදිහට අපිට පුළුවන් ඊට පස්සේ ඒක ඔටෝමැටික්. ඉතින් ඒක ඔටෝ හැදෙනවා ඒ ලින්ක් එක ෂෙයා වෙලා අපේ WhatsApp එක ඕනම් PC එකකට ලැප්ටොප් එකකට ෂෙයා කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේ තමයි ගොඩක් අය දන්නේ නැහැ මෙන්න මෙතන මොකද තියෙන්නේ කියලා අපි ටච් කරලා බලමු එතන. ටච් කරාම සිලෙක්ට් කරන drive. එතන තොන්න new group එකක් හදලා කාව හරි ඉඳන් මෙහෙම ඔයගොල්ලෝ save කරගන්න පුළුවන් new contract එකකට. ඉතින් ඒ විදිහට ගොඩක් වැඩ මේ WhatsApp එකේ තියෙන අපි status එකට ගියොත් එහෙම ස්ටේටස් එකෙත් ගොඩක් රහස් තියෙනවා නම් මේ කාගේ හරි WhatsApp එකක් අපිට මවුට් කරලා තියාගැනීමේ හැකියාව තියෙනවා. ඒ තමයි මෙන්න මේ විදිහට අපිට මවුට් කරලා තියාගන්න පුළුවන්. ඒ වගේම ගොඩක් දේවල් මේ WhatsApp එකේ ට්‍රික්ස් තියෙන ගොඩක් අය දන්නේ නැති. ඉතින් මං හිතනවා අද ගොඩක් ට්‍රික්ස් 6ක් 7ක් කිව්වා. ඔයගොල්ලන්ට වැදගත් වෙන්නේ නැති කියලා දන්නේ නැති යාළුවන්ටත් තියෙනවා නම් ෂෙයා කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න එපා. ඊළඟ වීඩියෝ එකේදී අනිවාර්යයෙන්ම හොඳ වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. බොහොම ස්තුතියි සියලු දෙනාට. ආයෙත් හමු වෙමු ටෙක් විෂන් YouTube channel එකත් එක්ක. Thank you.